හරි. අපි දෙකේ එකේ දෙක යටතේ නැවත කතා කරනවා නාමපද සම්බන්ධව, නාමපදවල ඉතිරි කොටස සම්බන්ධව. අපි පළවෙනි එකේ කතා කරා මතකයි. ඒ කියන්නේ දෙකේ එකේ කතා කරා A B C කියන කරුණු යටතේ නාමපදයක් ඒකවචන නාමපදයක් බහුවචන වෙන්නේ කොහොමද කියලා කතා කරා. දැන් අපි කතා කරනවා දෙකේ එකේ දෙක කියන කොටසෙන් නාමපදයක් බහුවචන වෙන ඉතිරි ආකාර සම්බන්ධව බලමු. මෙතන අපි තියෙනවා D එක යටතේ within bracket D යටතේ if the singular noun in within inverted comma y and y is preceded by a consonant change y into I and es. ඔබට පේන්නේ ඇති මම නැවත කියන්නම්. If the singular noun in y and y is preceded by a consonant change y into I and es. එකෙන් කියනවා y යන අකුරින් අවසන් වන නාමපදයේ y අකුරට පෙරටුව ව්‍යංජනාක්ෂරයක් වේ නම් y වෙනුවට I යොදා es එකතු කරන්න. හරි. දැන් මෙතනදී කියන කාරණේ තමයි මෙන්න මේ ඒකවචන නාමපදයක් බහුවචන වෙන තවත් ආකාරයක් තමයි මෙතනින් කතා කරන්නේ. ඒ කියන්නේ අපි දැන් මේ ලියලා තියෙන විදියනේ. මම මගේ අදහසක් විදිහට ඉදිරිපත් කරන්නම්. ඔබත් පුළුවන් නම් ඔබේ අදහසක් හෝ මම මේ කියන අදහස මතක තබා ගන්න උත්සාහ කරන්න. ඔබගේ මතකය ආවර්ජනය කරමින්. කොහොමද කියන්නේ? යම් වූ නාමපදයක් අවසානයේ y අකුර පැමිණේද එම නාමපදයේ බහුවචන කිරීමේදී ඒක මම නැවත කතා කරන්නම්. යම් වූ නාමපදයක් අවසානයේ y අකුර පැමිණේද y අකුරට පෙර අකුර ව්‍යංජන අක්ෂරයක් ද වේ නම් එම නාමපදයේ බහුවචන කිරීමේදී y වෙනුවට I යොදා es එකතු කරන්න. ඒ කියන්නේ තවදුරටත් කියනවා නම් අපි මොකක් හරි නාමපදයක් ගමුකෝ. ඒ නාමපදය ගත්තට පස්සේ ඒක y අකුරෙන් අවසන් වෙනවා නම් ඒ වගේම ඒ අවසන් වෙන y අකුරට පෙර අකුර කොන්සනන්ට්ස් අකුරක් එහෙම නැත්නම් ව්‍යංජන අක්ෂරයක් වෙනවා නම් එම නාමපදයේ බහුවචන කිරීමේදී අර y කියන අකුර වෙනුවට I යොදලා es එකතු කරන්න කියලා කියන්නේ. එතකොට ඒක අපි ප්‍රකාශ කරන භාෂාවෙන් අපිට කියන්න පුළුවන්. නැවතත් මම කියන්නම්. යම් වූ නාමපදයක් අවසානයේ y අකුරෙන් අවසන් වේද එම y අකුරට පෙර අකුර ව්‍යංජන අක්ෂරයක්ද වේ නම් එම නාමපදයේ බහුවචන කිරීමේදී y වෙනුවට I යොදලා es එකතු කරන්න. මෙන්න මෙච්චරයි තියෙන්නේ. හරි. දැන් ඔබට මතක තියපු ඉංග්‍රීසි හෝඩිය ඉගෙන ගන්නකොට මම කිව්වා හෝඩියේ ABCD කියලා විතරක් අපි කියලා හරියන්නේ නැහැ. ඒකෙන් අපි ඉංග්‍රීසි හෝඩිය ඉගෙන ගත්තා කියන එක වෙන්නේ නැහැ. එතනදී මම ඔබට පැහැදිලි කරා මතක ඇති ඉංග්‍රීසි හෝඩිය හරහා ඒ ඉංග්‍රීසි හෝඩියේ ව්‍යංජන අක්ෂර සහ ස්වර අක්ෂර තියෙනවා කියලා. දැන් බලන්න එතනින් අපි මේ ව්‍යංජන අක්ෂර සම්බන්ධව ඉගෙන ගත්ත නිසා අපිට මෙන්න මේ මැද පාඩම් වලදී ඒවා සම්බන්ධ වෙනවා. අන්න ඒකයි මේ නාමපද පාඩම වුණත් අපිට ඉදිරියේදී බොහෝ විට ප්‍රයෝජනවත් වෙන බොහෝ විට කියන්නේ 100%ක්ම ප්‍රයෝජනවත් වෙනවා. දැන් හරියට ඉගෙන ගත්තොත්. ඒක තමයි කියන්නේ මේ මයිකට එක බැඳිලා තියෙන්නේ. හරි. මම හිතන්නේ පැහැදිලි ඇති. එතකොට සමහර තැන්වලදී අපිට මෙහෙම ඇහිලා තියෙනවා මේ යම් වූ නාමපදයක් කියන්නේ ඒකවචන නාමපදයක අවසානට y ඇවිල්ලා තියෙනවා නම් y කපලා ඒක බහුවචන කරන්න y කපලා ies යොදන්න කියලා. එතනදී මම අදහසක් විදිහට ඉදිරිපත් කරන්න කැමතියි මේ y කපලා ies එකතු කරනවා කියන එකට වඩා වටිනකමක් තියෙනවා y වෙනුවට I යොදලා es එකතු කරනවා කියන එක. මොකද y වෙනුවට I අකුර යොදන්න ඕනේ. y කපලා යොදනවා කියන එක එච්චර ගෝචර නැහැ කියන එක තමයි මගේ අදහස තියෙන්නේ. නමුත් ඒක වරදක් නෑ. නමුත් ඊට වඩා හොඳයි කියලා හිතෙනවා y වෙනුවට I යොදලා es එකතු කරනවා කියන කාරණේ. මම හිතන්නේ මේ කොටස ඔබට පැහැදිලි වෙන්න ඇති. අපි යමු එහෙනම් y අකුරෙන් අවසන් වන නාමපද කිහිපයක් අපිට දකින්න හම්බ වෙනවා. බලන්න ස්ටෝරි ඒක බහුවචන කිරීමේදී ඔන්න අර y අකුර වෙනුවට I යොදලා es එකතු කරනවා. පැහැදිලි ඇති මම හිතන්නේ.
ඊළඟට body ඒකෙත් අවසන් වෙලා තියෙනවා y අකුරෙන්. ඒ y අකුර වෙනුවට I යොදලා es එකතු කරා. ඒ වගේම city, country, family, facility, faculty, hobby, lady, library, vacancy කියන වචන දකින්න හම්බෙනවා. හැම එකකම අවසානයේ y යදලා තියෙන ඒ වචන ස්වරූපයේදී බහුවචන කිරීමේදී y වෙනුවට I යොදලා es එකතු කරලා තියෙනවා. මම හිතන්නේ ඔබට න්‍යායයන් දැන් කිහිපයක් තේරුණා. අපි බලමු ඊළඟ න්‍යාය මොකක්ද කියලා. ඊළඟ න්‍යාය තමයි within bracket e. e යටතේ තියෙන add only s to the singular if the final y is preceded by a vowel. අවසාන y අකුරට පෙරටුව ස්වර අක්ෂරයක් වේ නම් ඒක වචනයට s අකුර එකතු කරන්න. ඔබට මතක ඇති මෙතනදිත් මම පැහැදිලි කරන්නම්. අපි ඉංග්‍රීසි හෝඩිය ඉගෙන ගන්නදී ඉගෙන ගත්තා ඒ තුල vowels තියෙන බව. vowels අකුරු පහක් තියෙනවා a e i o u කියන අකුරු. අන්න දැන් ඔබ බලන්න ඒකේ වටිනාකම මෙතෙන්ට එකතු වෙලා තියෙනවා. ඉතින් යම් වූ නාමපදයක් අවසානයේ y අකුරෙන් අවසන් වේද y අකුරට පෙර අකුර vowels අකුරක් නැත්නම් ස්වර શબ્දයක් වේද එම නාමපදයේ බහුවචන කිරීමේදී නාමපදයකට s අකුරක් පමණයි එකතු කරන්නේ. එහෙමනම් ඔබට මතක ඇති නාමපදයක් බහුවචන කිරීමේදී සරලම අවස්ථාව නාමපදයකට s අකුරක් එකතු කරන එක. හැබැයි තවත් සංකීර්ණ අවස්ථා කිහිපයක් මේ වෙනකොට පැමිණියා. ඒ තමයි නාමපදයක් අගට s අකුර එකතු වෙන න්‍යායයන්. හැබැයි ඒක හැම වෙලාවෙම අර මුල්ම න්‍යාය නෙමෙයි, ඊට වඩා වෙනස් වෙනවා. හැබැයි අපේ බොහෝ අය, ඒ කියන්නේ වැඩි අවබෝධයක් නැති අය නාමපදයක් බහුවචන කරන්න මොකද්ද කරන්නේ කියපු ගමන් කියනවා s අකුරක් එකතු කරනවා කියලා. ඒ න්‍යාය දැන් ඔබට වැරදි නැත්නම් ඒකේ අඩුපාඩුවක් තියෙනවා කියලා මම හිතන්නේ පැහැදිලි ඇති. අපි බලමු එවැනි නාමපද කීපයක්. ඔබට පෙනෙන්නේ නැති boy, boys, chimney, chimneys, day, days, journey, journeys, key, keys, monkey, monkeys, toy, toys. ඉතින් දැන් මේ න්‍යායන් ටික මම හිතන්නේ ඔබට පැහැදිලි වෙන්නේ නැති. අපි බලමු එහෙනම් තවත් න්‍යායක් තියෙනවා කොහොමද කියලා. within bracket f යටතේ කතා කරනවා. මෙතන සිද්ධ වෙන්නේ තවත් එක්තරා ක්‍රමයක්. ඒ ක්‍රම තමයි in many nouns that end in f o f e you should change f o f e hyphen ves to from the plural. හරි. මෙතනත් ඔබට මට යම්කිසි කරුණු ටිකක් කියලා දෙන්න තියෙනවා. මෙතන ඔබට දකින්න හම්බ වෙනවා මේ බලන්න in many nouns that end in FOFE you should change FOFE මෙන්න මේ ඉරි කැලලට අපි කියන hyphen කියලා. hyphen සහ dash කියලා මේ වගේ ඉරි කැලල දෙකක් තියෙනවා. hyphen කියන එක කෙටි ඉර, dash කියන එක දිග් ඉර. මේ විදිහම දිග් ඉර. ඔන්න මේක පංචුේෂන් මාක් එකක් නැත්නම් විරාම ලක්ෂණයක්. අපි විරාම ලක්ෂණ පාඩමේදී මේ සම්බන්ධව තවදුරටත් සාකච්ඡා කරනවා. within bracket es took from the plural. හරි. මේකෙන් කියන්නේ මොකද්ද? FOFE වලින් අවසන් වන බොහෝ නාමපදවලදී බහුවචන කිරීම සඳහා FFE VES වලට මාරු කරනු ලැබේ. නැත්නම් මාරු කළ යුතු වේ කියන එක තමයි මෙතනින් කියන්නේ. ඔබට මම හිතන්නේ පැහැදිලි ඇති. තවදුරටත් මේක මෙහෙම අපේ භාෂාවෙන් කියනවා නම් අපි සාමාන්‍ය කතා කරන භාෂාවෙන් කියනවා නම් යම් වූ නාමපදයක් අවසානයේ FOFE වලින් අවසන් වේ නම් එම නාමපදයේ බහුවචන කිරීමේදී FOFE VES වලට මාරු කරනු ලැබේ. අන්න කතාව. හරි. මේකත් අර වගේ සමහර අපි අහලා තියෙනවා FOFE වලින් අවසන් වෙනවා නම් FOFE කපලා VES යොදනවා කියලා. මේක කපලා යොදනවා කියනකට වඩා මාරු කරනවා කියන වචනේ භාවිත කරනවා නම් වඩා උචිතයි කියන එක තමයි මගේ අදහස තියෙන්නේ. බලමු අපි මෙවැනි නාමපද කිහිපයක්. ඔව් බලන්න මෙවැනි නාමපද කිහිපයක් අපි සඳහන් කරලා තියෙනවා. wife, wives. මේක කියවන්නේ කොහොමද? wives. අර FE වෙනුවට VES මාරු කරලා තියෙනවා. ඊළඟ leave. ඒක කියවනවා අපි leaves කියලා. අර F වෙනුවට VES මාරු කරලා තියෙනවා. calf, cows, half, house, life, lives, shape, shaves, shelf, shelves, thief, thieves. ඔය විදිහට ඔන්න නාමපද වෙනස් වෙන විදිය දැන් සෑහෙන අවබෝධයක් ඔබට ඇති.
ඔබ හොඳම දේ තමයි මේ සටහන් ටික පුළුවන් නම් ඔබ CR පොතක මොකද ඒක තමයි වඩාම උචිත පොඩි පොතක ටික අමාරුයි CR පොතක සටහන් කරගන්නවා නම් මුල සිටම ඔබට වඩා වැඩි අවබෝධයක් සහ පරිහරණය පහසු වෙයි කියලා මම හිතනවා. හොඳ පාඩමක් එකතු වෙන හොඳ පාඩම් සටහනක් එකතු වෙන ඔබ මේක නිවැරදිව ලියාගත්තොත්. හොඳයි අපි බලමු මේ වගේම තවත් එකක් මේ FO FE වලින් අවසන් වන නාමපද තවත් එකක් තියෙනවා. අපි ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලමු. hari එතනදී බලන්න but some words that end in FO FE are exception to the above rule. නැවත කියන්නම් but some words that end in FE are exception to the above rule. hari මෙතනින් කියනවා එහෙත් FE වලින් අවසන් වන සමහර වචන වලට මේ නීතිය අදාළ නොවේ කියලා. හරි බලමු. එතනදී කියනවා බලන්න believe F වලින් තමයි අවසන් වෙන්නේ හැබැයි S අකුරක් විතරයි එකතු වෙන්නේ. clip එකත් S අකුරක් විතරයි එකතු වෙන්නේ. chief එකත් S අකුරක් විතරයි. roof එකත් S අකුරක් විතරයි. shape shapes අන්න අර කියන නීතියට අදාළ වෙන්නේ නැතුව මේ විදිහෙන් S අකුරක් විතරක් එකතු වෙනවා. දැන් මෙතනදී ගැටලුවක් කොහොමද මේක වෙන්නේ කියලා. ඔව් මේක ඔබ මතක තබා ගන්නට සහ පරිහරණයේ පහසු වෙන්නේ ඔබ මේ සම්බන්ධව වැඩිදුර අධ්‍යයනයක් සහ වැඩිදුර අධ්‍යයනයක් කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව නිරන්තරයෙන්ම පුහුණුවක් ලැබීම තුළින් තමයි ඔබට මේක අමතක වීමකින් තොරව මෙවැනි වචන වාක්‍ය තුළ ගොඩනගා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒ නිසා ඔබ මේ සටහන් බැලුවට විතරක් ප්‍රමාණවත් නැහැ. මේක නිතරම පුහුණු වීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ without practicing can't do learn English. ඇත්තටම ඉංග්‍රීසි භාෂාව පුහුණුවක් වෙන්නේ නැතුව අපිට කියන්නේ පුහුණු වීම දිගටම කරන්නේ නැතුව භාෂාව සම්බන්ධව මන අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව අඩු වෙනවා. මොකද හේතුව භාෂාවක් කතා කරනකොට භාෂාවක් සම්බන්ධව මන පුහුණුවක් දිනෙන් දින ලබා ගත යුතුයි. ඒක ඕනෑම කෙනෙකුට පොදු කාරණයක්. මොකද හේතුව ඒ භාෂාවක ස්වරූප අපි ඉදිරියේදී කතා කරමු. භාෂාවක් හැසිරවීමේදී අපේ ශරීරයේ ප්‍රධාන අංග 3ක් විතරම අපිට භාවිතා කරන්න වෙනවා. එතකොට මේ ප්‍රධාන අංග 3 හොඳ පුහුණුවක් ලබා ගත යුතුයි. ඒ කියන්නේ ඒවා හැසිරෙන්න, ඒ වචන පිට වෙන්න, ඒ ඉන්ද්‍රියන් සකස් විය යුතුයි. සකස් වෙන්න නම් ඔබ නිතර පුහුණු වීම වල යෙදිය යුතුයි. මම ඉදිරියේදී කියලා දෙන්නම් ඒ කොටස් 3 මොනවද කියලා. ඒ කොටස් 3 හරියට පුහුණුවකින් තොරව භාවිත කරන්නට ඇත්තටම අමාරුයි. ඒක ඉංග්‍රීසි තරක් නෙමෙයි ඕනෑම භාෂාවකට පොදු කරුණක්. ඊළඟට තව කටයුතු කිහිපයක් තියෙනවා අපි ඒවා ඉදිරියේදී කතා කරමු කොහොමද කියලා. හොඳයි අපි තවත් අවස්ථා කිහිපයක් තියෙනවා නාමපදයක් බහුවචන වෙන අවස්ථා කිහිපයක් අපි ඊළඟ පාඩමේදී එම අවස්ථාවන් ගැන සාකච්ඡා කරමු.